අද මම ඔයාලට ගේන්න යන්නේ මගේ දිනපොතේ පිටුවතර ලියවුණු සංවේදීම ඒ වගේම හිතට ගොඩාක් බර දිනපොතේ තියෙන පිටුවක් ගැන. ඇත්තටම අද මම ඔයාලට කියන්න යන්නේ අපේ පවුලේ හැමෝගෙම හිතට ගොඩාක් දුක දැනෙන අපේක හිතේ හංගගෙන ගොඩාක් දරාගෙන ඉඳපු දුකක් ගැන. ඒ තමයි අපේ ආදරණීය පුංචි ෂෙමි බබාගේ හදවතේ තියෙන අසනීපය. මේක අද වුණ දෙයක් නෙමෙයි. දෝනි මේ ලෝකෙට බිහි වුණු අලුතම හොස්පිටල් එකෙන් අපිට කිව්වා දෝනිව විශේෂ චෙක් කිරීම් කිහිපයකට ලක් කරන්න කියලා. ඉතින් අපි ෂෙමි බබා ඉපදිලා මාස 3ක් වගේ පුංචිම කාලේ ඉඳන් මේ අසනීපය ගැන දැනගෙන හිටියා. එදා ඉඳන් අද වෙනකම් හැම තත්පරයක්ම අපි ගත කළේ හිත ඇතුලෙන් ලොකු බයකින්. ඒ වගේම දෝනි වෙනුවෙන් ගොඩාක් ලොකු ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන. දෝනිට මේ හાર્ට් ඔපරේෂන් එක කරන්න ඕන කියලා ડોක්ටර්ස්ලා තීරණය කළාට පස්සේ මීට කලින් අපි දෝනිව හොස්පිටල් එකේ ඇඩ්මිට් කළා. දවස් කිහිපයක් හොස්පිටල් එකේ නතර වෙලත් හිටියා. හැබැයි ඔපරේෂන් එක කරන්න ඕන මෙන්න තියෙද්දි බලාපොරොත්තු නොවුණු විදිහට අපේ ෂෙමි බබාට ගොඩාක් උණ හැදිලා අසනීප වුණා. ඒ නිසා ડોක්ටර්ස්ලා තීරණය කළා උණ සනීප වෙනකන් දෝනිව ආයෙත් ගෙදර යවන්න. අන්න ඒ නිසා අපිට ඒ පාර මේ ගැන වීඩියෝ එකක් ඔයාලට ගේන්න බැරි වුණේ. ඉතින් ගෙදර ඇවිත් දෝනි සනීප වුණාට පස්සේ ડોක්ටර්ස් අපිට අලුත් ඩේට් එකක් දුන්නා. ඒ තමයි ජූලි මාසේ 13 වෙනිදා. ඒ කියන්නේ ගිය සඳුදා. මේ වීඩියෝ එකෙන් ඔයාලා දකින්නේ අන්නේ දෙවෙනි වතාවට. ඒ කියන්නේ අපේ චූටි ෂෙමි බබාගේ ජීවිතේ වෙනස් කරන්න යන ඒ ලොකු ගමනට අපි සූදානම් වුණු විදිහයි. අපේ දෝනි මැනිකව හොස්පිටල් එකේ ඇඩ්මිට් කළා. මමයි ෂෙමි බබාගේ තාත්තයි දුකෙන් උනත් ගෙදර ආපු විදිහයි ගැන. හොස්පිටල් එකට යන සතියකට කලින් ඒ කියන්නේ බදාදා රෑ අපි ගොඩාක් මහන්සි වෙලා තමයි ඉඳියේ. මොකද ෂෙමි බබා වෙනුවෙන් ඒ වගේම යාගේ අම්මයි තාත්තයි ඒ වගේම මම ඒ වගේම යාගේ සීයා තාත්තා වෙනුවෙන් ආශිර්වාද ලබා ගන්න අපි විශේෂ යාඥාවක් සූදානම් කළා. ෂෙමි බබාගේ සීයා තාත්තගේ යාළුවෝ ඒ කියන්නේ පාස්ටර්ස්ලා තමයි මේ යාඥාව මෙහෙවන්න අපේ ගෙදරට ආවේ. මේ හැමදේම ලෑස්ති කරද්දී මට අපේ අම්මව ගොඩාක් මතක් වුණා. අම්මා හිටියනම් අපිට මේ වගේ තනියම වෙහෙසෙන්න මහන්සි වෙන්න ඕනේ නෑ. මොකද ගෙදර හැම ලොකු බරක්ම හැමදාම දරාගත්තේ අපේ අම්මා. හැබැයි අම්මා නැතුව අපි මේ වගේ ලොකු යාඥාවකට සූදානම් වුණු පළවෙනි අවස්ථාව මේක. හිතට ලොකු බයක් පාළුවක් දැනුණත් දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාවෙන් සහ ආශිර්වාදයෙන් ඒ හැමදේම ඉතාමත් සාර්ථකව කරගන්න අපිට පුළුවන් වුණා. යාඥාවත් ඉවර වෙලා පාස්ටර්ස්ලා හැමෝටම කෑම දීලා අපේ ෂෙමි බබත් ලස්සනට කෑම කෑවා. ඔයාලට පේනවා ඇති නේද? කිසිම බයක් සැකක් නැතුව එයා එහාට මෙහාට දුව එළිය සෙල්ලම් කර සතුටින් ඉන්න ලස්සන. එයාට ඉතින් ජීවිතය ගැන මොන බරක්ද? ඇත්තම කියනවා නම් යාළුවනේ එයා දන්නේවත් නැහැ එයාගේ ජීවිතේට මේ තරම් ලොකු ඔපරේෂන් එකක් මේ තරම් ලොකු සැත්කමක් ඉදිරි දවසක කරන්න තියෙනවා කියලා. එයාගේ මනසේ තියෙන සැහැල්ලුව දැක්කහම ඇත්තට මටත් හිතුණානේ මටත් මේ වගේ පොඩි බබෙක් වෙන්න තියුණා කියලා. ඉතින් හිමින් ජූලි 13 වෙනිදා උදේ ඒ කියන්නේ සඳ උදේත් උදා වුණා. හොස්පිටල් යන්න කලින් ෂෙමි බබා එයාගේ ආදරණීය සීයා තාත්තගෙන් ආයෙමත් යාඥා කරලා ආශිර්වාද ලබා ගත්තා.
සිය තාත්තටත් බායි කියලා සිය තාත්තව ආදරෙන් ඉඹලා දෝනි ගෙදරින් පිටත් වුණේ හරියට හැමෝටම ලොකු හයියක් දෙන්න වගේ. හිත ඇතුලෙන් ලොකු ප්‍රාර්ථනාවක් විතරක් තියාගෙන අපි පාර දිගේ හොස්පිටල් එකට ආවා. හැමදේම නීත්‍යානුකූලව සිද්ධ වෙලා ෂෙමි බබාව හොස්පිටල් එකේ ඇඩ්මිට් කළා. දෝනිව හොස්පිටල් එකේ නතර කළා. ගොඩාක් දුකකින් වුණත් මා ෂෙමි බබාගේ තාත්තයි කොට්ටාවේ අපේ මහ ගෙදරට එන්නාම. ගෙදර ආවත් හිත තිබුණේ හොස්පිටල් එකේ විතරමයි. ඉතින් අපි හවස් වෙනකන් ඇවිත් ගැන ඉඳලා ෂෙමි බබාටයි එයාගේ අම්මටයි කෑම බීමත් හදාගෙන ආයෙමත් ඒ දෙන්නව බලන්න හොස්පිටල් එකට දිව්වා. හොස්පිටල් එකකින් අපිට ලැබිලා තිබුණේ එක පාස් එකක් විතරයි. ඒ කියන්නේ ඇතුළට ගිහින් බබාව බලන්න පුළුවන් එකෙන්ට විතරයි. මගේ හිත දෝනිය බලන්න කොච්චර ඉක්මන් වුණත් ඒ හැම හැඟීමක්ම මම ඉවසගත්තා. මොකද දෝනිගේ තාත්තගේ හිතෙත් මට වගේම ලොකු දුකක් ආදරයක් තියෙන නිසා මම මුලින්ම ෂෙමි බබාගේ තාත්තව ඇතුළට යවුවා. ඊට පස්සේ ඔන්න මගේ වාරය ආවා. අනේ මගේ රත්තරන් දෝනි පැටියා මාව දැක්ක ගමන් එයාගේ මූණේ ඇඳුණු හුරු බුහුටි හිනාව, ඒ මූණේ තිබුණු ප්‍රතිචාරය මට කවදාවත්ම අමතක වෙන එකක් නෑ. ඒ හිනාව දැක්කම මගේ හිතේ තිබුණු හැම බයක්ම හැම දුකක්ම ෂණයකින් නැති වෙලා ගියා වගේ දැනුණා. ඉතින් ඔයාලා හැමෝගෙම මම ආදරෙන් ඉල්ලනවා අපේ පුංචි ෂෙමි බබාගේ මේ ඔපරේෂන් එක 100%ක්ම සාර්ථක වෙලා එයා ඉක්මනටම සනීප වෙලා ගෙදර එන්න කියලා ඔයාලගේ ආදරණීය හදවතින්ම ප්‍රාර්ථනා කරන්න කියලා. යාඥා කරන්න කියලා. ජීවිතේ කියන්නේ හැමදාම එකම වගේ ගලන ගඟක් නෙමෙයිනේ. අපිට නොහිතන වෙලාවට අපේ ජීවිතේට ලොකු ප්‍රශ්න, කඳුළු, බලාපොරොත්තු සුන්වීම එන්න පුළුවන්. හැබැයි ඒ හැම ප්‍රශ්නයක්ම ආවත් ඒ හැම දෙයකටම මුහුණ දෙන්න හිතට ලොකු ශක්තියක්, ධෛර්යයක් අපි හැමෝටම අවශ්‍ය වෙනවා. මගේ ජීවිතේ මට ඒ ශක්තිය, ධෛර්යය දෙන, මට මඟ පෙන්වන ජීවමාන දෙවියන් වහන්සේට මම මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මොහොත වෙනකම් මගේ පිටුපසින් ඉඳන් ශක්තියක් වුණු ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ෂෙමි බබාගේ ඊළඟ තොරතුරුත් එක්ක මම ඉක්මනින්ම ආයෙ ඔයාලව හම්බෙන්න. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. හැමෝම පරිස්සමින් ඉන්න. සිතුවිල්ලක් විලසින්මා හද තෙරපනවා සතුටු සිනා ලෙස මාමුව සිනහමවනවා කඳුලෙල්ලක් විලසින්මා නෙත සෝදනවා කෙලෙසක හෝ මාහදටම ඔබලම් වෙනවා ජේසුනි